දෙන්න ගෙනාවා. මොන්නේ? ආප්ප. මම ඔහෙට කිව්වේ මේ ගෙනල්ලා කන්න එක නෙවෙයි එළියට ගිහින් කාමයේ කියලා නේ යන්නේ. එළියට ගිහිල්ලා. ඕ. ගෙදරින් ඉඳන් කන්න පුළුවන් නම් වියාගෙන කනවනේ මම. මේකනේ වැඩේ තියෙන්නේ. දැන් එළියට යන්න ආපහු තෙල් ගහලා ඒ ටික කරලා වාහනේ හදා ගන්න ඕන. හරි. එළියට යන්නනේ ඕන. ඕ අනේ මං කොච්චර ආසාවෙන් හිටියේ. හරියට හරි. ආසාව ඉච්ච කරන්නත් එපා. එළියට යන්න ඕනනේ. ඕ. එළියට ගිහිල්ලා කන්නනේ. ඕ. හරි. ඔබ එතන ලොකු දෙයක් නෙවෙයි. අපි කෙටියෙන් කරමු. එන්නකෝ යන්න. එන්නකෝ යන්න. මේ මොකද මේ කරන්න හදන්නේ? ඔන්න දැන් තමයි එළිය. ඒක නිසා එළියට ගිහිල්ලා කන්න ඕනේ නිසා මම එළියට එක්කන් ආවා. දැන් ඔහෙට දැන් කොහොම එක යන්න බෑනේ කොහොමද නේ? ඉතින් ඒක යන්න කියන්නේ වා කියපු දේ මං ඉෂ්ට කරා. එළියට ගිහිල්ලා කමු ගෝ මං එළියට ආවා. ඔහෙම කන්නකෝ. ඔන්න එළියට ගෙනාව පස්සේ ගෑනු කට්ටියක තියෙන වැඩ පිළිවෙල. අනිත් දවස් ඇතුලේ නම්මයි කන්නේ.